YouTube channel. So this vlog is all about how I moved into my new home and how I prepped myself. ඉතින් එදා දවසේ ගත්ත පොඩි ක්ලිප්ස් ටිකකුයි ඊට කලින් ගත්ත ක්ලිප්ස් ටිකක් තමයි අද මම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නේ. ගෙදර කීස් ටික හම්බුනායින් පස්සේ මං කරපු පළවෙනි දේ තමයි ගෙදර ඩීප් ක්ලීන් එකක් කරා. මොකද කලින් අපිට ක්ලීන් කරලා තමයි දෙන්නේ. ඒ වුණාට අපි කරන එකත් හොඳයිනේ. ඒ හින්දා මම ඉස්සරින්ම ගෙදරට move වෙන්න කලින් ගෙදර හැමදේම ක්ලීන් කරා. ඒ වගේම පොඩි බඩු ටික organize කරා. There's something powerful about turning a key into a door that's finally yours. And after all the planning and having faith, I have finally managed to get my first home in Sydney. Of course, it's a tough decision and a tough process, but finally I made it. ඉස්සරහට මම මගේ TikTok account එකේ dates එක්කම මට කොච්චර කල් ගියාද මේ procedure එකට. එතකොට මං follow කරපු steps සමහරට වෙනස් වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ financial situation එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම experience කරපු දේවල් හැම දෙයක්ම මම share කරගන්නම්. Before the furniture deliveries, I just wanted to do a deep cleanup and also organize my kitchen stuff, all the little stuff that I have. ඉතින් deliveries උත් එන හින්දා මට උදෙන්ම apartment එකට move වෙන්න වුණා. මොකද usually ඒගොල්ලෝ half an hour තියලා තමයි අපිට call කරන්නේ deliver කරනවා කියලායි. ඩිලිවරිස් ටික එන්න කලින් මං හිතුවා පොඩි බඩු ටික අන්පැක් කරන්න පටන් ගන්න. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ එදා දවසේ මට සපෝට් කරපු හැම කෙනෙක්වම අම්මී තාත්ති මගේ ළඟ නැති වුණත් ඒ දෙන්නා මට මේ process එක පුරාවටම support කරා. ඉතින් thank you so much. ඒ වගේම especially මගේ අයියා, මගේ sister-in-law and my nephew. And also my sister-in-law's father who came all the way. Thank you so much, uncle. Oh, there's more. Thank you so much to my best buddy, my closest friend, who always believed in me and encouraged me to achieve great things in life. Also, I would like to thank my work family who always supported me and guided me in every step of the way. I'm so blessed to have all of you in my life, and it really means a lot to me.
finally I got my bed delivered today, and there's all of these that I need to assemble. It's gonna be a long day. Anyway, let's do it. ලංකාවේ වගේ නෙමෙයි මෙහේ ෆර්නිචර් පර්චස් කරද්දී අපිට හදපු ෆර්නිචර් ගොඩක් වෙලාවට ගන්න නැහැ. ඉතින් ඒගොල්ලෝ මේ වගේ කැලික් වලට කඩලා බොක්සස් වල දාලා තමයි ඩිලිවර් කරන්නේ. ඉතින් අපි හදා ගන්න ඕනේ, නැත්තම් අපිට පුළුවන් සල්ලි දීලා assemble කරගන්න පුළුවන්. ඒගොල්ලන් කරලා දෙනවා. ඉතින් ලොකු ගානක් assemble කරන්න. ඉතින් අපිට හරියට tools ටික තියෙනවා නම් අපිටම හදා ගන්න පුළුවන්. I made sure all my deliveries were delivered on the same day that I moved in.
හිතපු තරම් ලේසි වුණේ නැහැ අපිට බෙඩ් එක ෆික්ස් කරන්න. මං හිතන්නේ almost 4 hours විතර ගියා බෙඩ් එක ෆිගර් අවුට් කරන්න. ඉන්ස්ට්‍රක්ෂන් දීලා තිබ්බා ඒ වුණාට ඒක පොඩ්ඩක් complicated. Anyway, ඒගොල්ලෝ ඒක හදනකම් මං හිතුවා කිරිබත් හදන්න. We managed to fix a lot of my furniture on the same day, and the last thing we wanted to do was the TV setup. This was around, I think, 9:30 in the night, but we managed to finish a lot of work. It was a long day, a tiring day, but we were all excited to unbox the TV and see how it's gonna look like. මේ වෙද්දී අපි ගොඩක් දේවල් assemble කරලා ඉවරයි. අන්තිමේට තමයි අපි TV එක setup කරනවා කියලා හිතුවේ. හැබැයි ඒ වෙද්දී නම් මට නම් හරිම මහන්සි. පේනවනේ මගේ මූණෙන්ම. හැබැයි ඉතින් ඒකත් කොහොම හරි එදාම ඉවර කරගත්තා. This was the hardest goodbye in my life. ඉතින් මාව මෙච්චර කල් බලාගත්තේ මේ 3 දෙනා. ඉතින් මගේ අයියා, sister-in-law, ඒ වගේම මගේ nephew. එයාව නම් ගොඩක් මිස් වෙයි. හැබැයි ඉතින් the good thing is I'm not very far from them. 20 to 30 minutes වගේ දුරකින් තමයි මං ඉන්නේ. Hi guys. දැන් හරියටම දවස් 4ක් වගේ වෙනවා මං මගේ apartment එකට move වෙලා. මං මගේ TikTok එකේ ඔයගොල්ලන්ත් එක්ක share කරගන්නම් මං කොහොමද step by step මේ apartment එක purchase කරේ කියලා. මගේ experience එක අනුව එක ලේසි වුණේ නැහැ obviously ගොඩක් දේවල් මට හිතන්න වුණා ගයක් ගන්න එකද හොඳ apartment එකක් ගන්න එකද හොඳ කියන එකත් මගේ ඔළුවේ තිබ්බා ඒ වුණාට මං හිතුවා start එකක් විදියට apartment එකක් ගන්න ඕනේ කියලා
ඉස්සරහට මං තව මගේ vlog එකකින් මං කොහොමද ගෙදර ඩෙකරේට් කරන්න කියලා පෙන්නන්නම්. මේ දැන් ඔයගොල්ලෝ දකින්නේ මගේ බේසික්ම තියෙන බඩු ටික, මට ඕනම කරන දේවල්. පාර්ට්මන්ට් එකට මූව් වෙලා පළවෙනි සතියේ ඉරිදා මං හිතුවා මං පල්ලියට යනවා කියලා. සිඩ්නි වල මාගෝවා චර්ච් එකට තමයි ගියේ. මං බිලීව් කරන දෙයක් තමයි මට හැම බ්ලෙසිං එකක්ම මගේ ලයිෆ් එකේ ගෝල්ස් හැම දෙයක්ම අචීව් කරගන්න පුළුවන් වුණේ මම මේ පල්ලියට ගිහින් ප්‍රේ කරාම තමයි. It's all on your hands. If you have faith in God and believe you can, that's what matters. I hope you guys enjoyed my vlog, and thank you so much for watching, and I'll see you guys on my next one. So stay tuned. Bye.